හරිම සන්තෝෂයි අද දවසේ මම ඊටාම අපහසු මට්ටමකින් ඉඳලා ආවට පස්සේ වුණා අපිට කොච්චර හොඳයිද අවුරුදු 31කට පස්සේ අපි මාර්තු මාසෙකින් දැනුණා ඒත් මම එදා හිතුවේ නැහැ මේක මේ තරම් වීඩියෝ කරන්න දිගට අපිට එකතු වෙලා මේ වගේ වැඩසටහනක් උපදායක වැඩසටහනක් මේ සංස්කාරික මණ්ඩලයත් 94 කණ්ඩායම හරහා ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන්නෝ කියලා එදාර සමාජිකත්වයේ ගන්න කියලා ඉල්ලීම් කරමින් සංවිධායක මණ්ඩලය ඉදිරියෙන් කටයුතු කරන වෙලාවේදී යා පුංචි සැකයකුත් ආවා මේක මෙහෙමව කඩාකප්පල් වෙලා යයිදෝ කියලා. ඉතින් එදා කත වෙනකල් මේ ආපු ගමන දැක්කම මාස කීපයයි නිකාම නැත්නම් අක්ෂරාජවත් මම වශයෙන් කියුවට මම හැමෝම මට සමානව සැලකනවා මම. නමුත් මාත් එක්ක නිතර සම්බන්ධ වෙනවා අක්ෂරාජවත් ඒ වගේම සමුද්‍රකින් කොටත් ඔය දෙන්න තමයි මාත් එක්කලා විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ කතා බහ කරන්නේ උපදේශ අරගන්නේ මේ සම්බන්ධව වැඩ පිළිවෙලවල් පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් මේ අවස්ථාවලදී මට දෙන්න පුළුවන් උපදේශ වලින් දෙන්න පුළුවන් ශක්තිය ඒගොල්ලන් ඔබ සංවිධානයට කණ්ඩායමකට ලබා දෙනවා. මට නිතරම සහභාගී වෙන්න බැරි වුණත් ඒ උපදේශ වලින් මට ඒ ශක්තිය දෙන්න ලැබීම පිළිබඳව මම මේ මොකට ගොඩාක් සතුටු වෙනවා. මොකද අර තබපු පියවර එක පියවරකින් ආරම්භ වෙන ගමනක් නේ දහස් පියවරවල වලින් කෙලවර වෙන්නේ මේ වගේ හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරගන්නට ඔබ එදා තිබූ පියවර මේ ශක්තිතාක් වලට ශක්තිමත් වීම සම්බන්ධයෙන් මම නැවත සතුටු වෙනවා. ධාමත්ව අදවතින්ම නැගෙන ඒ බොහෝම ඉතයිශී භාවය. දුවේ පුතේ අපි හිතුවත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. අවුරුදු 31කට පස්සේ ඔබ එකමුතු වෙලා සංවිධානය වෙලා ඉතාම උත්කර්ෂවත් විදිහට එදායි තිබුණු උපහාරෝත්සවයන් ඔබේ හමුවත් තාම ලස්සනට ආරම්භයේ සිට අවසානයේ දක්වාම බොහොම ගැඹුරින් සංවිධානය වෙලා තිබුණා. ඉතින් එදා ඒ ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා අද වෙනකම්ම විවිධාකාර කැලෑප්පීම් නැත්තේ සමහර වෙලාවලට ඒ වගේ විවිධ මත මතාන්තර තියනවා කියලා මම දැනගත්තා. අපිට සියලුම දේ එක දිගට ගන්න අමාරුයි. ඕනම දෙයකදී රටක් පාලනය කරනකොට දැන් පේනවනේ ඕනම තැනකදී අවුරුදු 75ක විතර කාලෙක ඉඳන් ඒ වගේමයි ඕනම පාසලක වුණත් පන්තියක වුණත් පවුලක වුණත් කොහොමද එක දිගට ගන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවයි කොයිම වෙලාවකවත් ධෛර්යයක් වෙන්න එපා. මම දෙන විශේෂ උපදේශය තමයි පුළුවන් තාක් දුරකට මේ යම්කිසි ඇලර්ට්මින් වෙනකොට කරුණු පැහැදිලි කරලා ඒ යනවා නම් කියදින් කියලා අත්හරින්න නැතුව කරුණු පැහැදිලි කරලා ගන්න පුළුවන් හැමදෙනාම සහයෝගයෙන් ඔබට රතු කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි සංවිධාන ශක්තිය කියන්නේ. ඒ අනුව මට පේනවා ඉදාට වඩා ඔබ ශක්තිමත් වෙලා තියෙනවා. කොයි ආකාරයෙන් හෝ අපේ මේ වැඩ කටයුතු අපි ඉදිරියට ගෙනියනවා කියන එක. මම වැඩි දුර ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම පෙරවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ගේ රැකවරණය ඔබ වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලුම දෙනාට මේ තබන පියවරවල් තව තවත් ශක්තිමත් හොඳ මල් මාවතට ගල් මුල් වෙනවා. අතු බොහොල් වෙනවා. නමුත් හොඳ තෝරන්නට ගමන් කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි අද දවසේ ධාම සත්කාරය වැඩක් සිදු කරලා තියෙන්නේ. ආදරණීය පුංචි දුවේ පුතේ ඔබ අම්මා තාත්තා
අපේ සෙවනේ හැදුනා වැඩුණා. මට මතකයි මේ පහුගිය දවසක ඩායමේන ගෝලේ කිව්වා ටීචර් මම විද්‍යාවනේ කියන්නේ මම විද්‍යාව නම් ඉගෙන ගත්තේ නැති වුණාට ටීචර්ලා උගන්වන ගුණ ධර්ම ටික අපි හොඳට ඉගෙන ගන්නවා. මම එදා කිව්වා පුතේ ඒ නිසා තමයි අද ඔයගොල්ලෝ මේ විදිහට ශක්තිමත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන් නම් අපේ රාජකුමාර සර් අපිට එතෙම ලොකු ආඩම්බරයක් මේ වගේ පුංචි කණ්ඩායමක් මේ වගේ ලොකු වැඩ කරන්න තරම් අපිට යම් කිසියක් කරන් තියෙනවා කියන්නේ. නැත්තම් ඕනේ ඉදිලා යනවා අපි කියමු දේවල් හෝ කියලා පිළිගන්නේ. නමුත් අපිට එහෙම මේ කණ්ඩායමෙන් හරි අපිට ඒ වගේ දේවල් දකින්න ලැබීම ක්‍රියාවට නම් කරනවා දැකීමම මම හිතන්නේ අපේ ගුරු ජීවිතයේ අපි ලැබෙන උපරිම තෘප්තියක්. මේ කුංචි දොයේ පුතේ මම ඔබගෙන් ආදරයෙන් ඉල්ලනවා ඔබේ නැන්දලා මාමලා අම්මලා තාත්තලා ඔක්කොමලා එකට එකතු වෙලා ඔබ වෙනුවෙන් මේ සංවිධානය කරන දේවල් තුළ ඔබ මේවා දැකලා බලලා ඔබේ ජීවිතේට අරගන්න ඉත් කවදා හරි දවසක මේ වගේ ලොකු වැඩ කරන්න දෙයිගෙන ගන්නවා කියලා. අද ඔයගොල්ලෝ ලොකු තෑගි ලැබිලා තියෙන්නේ මේ නැන්දලා මාමලා අම්මලා තාත්තලාගේ එකතු වෙන්නේ එකමුතු වෙන්නේ. හොඳ ගුණ ධර්ම තියෙන නිසා. මේ නිසා දුවේ පුතේ ඔබෙත් වගේ ඔබටත් පුළුවන් මේවා හොඳට දැක බලලා ඔබට ඉගෙන ගන්න. අපිත් මේ වගේ දේවල් කරන්න හොඳට ඉගෙනගෙන හොඳට රස්සාවල් කරලා අපිට පුළුවන් විදිහට අපි සමාජයේ මේ වගේ හොඳ වැඩසටහන් ඉදිරිපත් කරනවා මේ වගේ තැන්වලට අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරුන් ඇතුළලා ඉතින් අන්නේ අදහස ඔබේ පුංචි වලට අරගන්න කියලා මම තාම ආදරේ සම්පෙන්නේ හස්නවා. අපි මේ කුංචි දූ දරුවන්ගේ ඉල්ලලා සිටිනවා. ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අද දවසේ මේ ලැබුණු තෑගි කට්ටල තාමත්ම ශක්තියක් වේවි. මම හිතනවා අර අම්මා තාත්තාට ඒවටත් වඩා ආදරයෙන් මේ ලැබිච්ච දේවල් ආදරයෙන් පරිහරණය කරමින් පාසලේ වැඩ කටයුතු ඉල්ලාම හොඳින් කරගෙන යන්න හිතට ශක්තිය ගනීවි කියලා. ඒ වාසනාව ඔබ හැමතෙම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම විශ්වාස කරනවා මේ වෙලාවේ හැටියට මේ කතාව හොඳට බැලු කියලා වැඩි කතා කරන්න නෙමෙයි. ඉතින් ඒ නිසා කතාවට වඩා ප්‍රධාන වැඩින්නේ ඉතින් හොඳ ක්‍රියාවක් හොඳ සත්‍යාවක් යහපත් ක්‍රියාවක් ක්‍රියාවක් අපි ඕනම වෙලාවක ඔබත් එක්ක ඉන්නවා. අපිට පුළුවන් ශක්තිය අපි ගුරුවරු හැටියට මේ දෙමව්පියෝ වගේ අපිට ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඕනම වෙලාවක අපිව සම්පත් කරගන්න අපිට පුළුවන් ආකාරයෙන් අපි දැන් බොහොම අපහසුතාවයන්දී ඉන්න අය අසනීප අමාරු හැමෝගෙම අපේ වයසට කියලා නමුත් අපි අත්හරින්නේ නැහැ. ඔබත් එක්ක හැමදාම එකට ඉන්නවා කියන එක ඇරෙන මොහොත දක්වා ඔබත් එක්ක එකට ඉන්නවා නැතිලා එන්න පුළුවන් වෙලාවක් නම් අනිවාර්යෙන්ම සහභාගී වෙනවා. ඒ නිසා ඔබ අපට ශක්තියක් අපි ඔබට ශක්තියක් වෙනවා. අපිට පුළුවන් ප්‍රමාණය ඔබත් එක්කලා හැමදාම නැගෙනවා කියන ඔබ හදවතේම පවත්වාගෙන යනවා. එනේ අම්මා කෙනෙක් වගේ ඉන්නේ ඔය සියලුම ඉතිරි ජීවිත කාලයම නිරෝගීව සුවපත් සතුටින් සැනසෙල්ලෙන් දූ දරුවෝ ඉන්නලා කාලය ගත කරන්න සියලු වැඩ පිළිවෙල සාර්ථක කරගන්න ටීචර් තෑග්ගදී මම තිබුණා ආශිර්වාද කරමින් මගේ වගේ කල්පය කරනවා ඔබ සැනක සම්මා සම්බුදු සරණයි.
අනාගතයේ අපි හතර ඔයා මේකේ ආදී ගමන් වෙනවා. වගේම අනිත් වගේම මාපියන් मुलिक में क्या है थोड़ा itu संतोष है बहुत स्कूलों में दरवान dulu kampus karena ini kita masih anu ada orang yang dulu api maka karena ala nangka ini mungkin hampir sama dengan kalau siang kita kilo game dia mati paham kalau kita punya nama jari begitu nama api seorang kali darurat Cuma sewa untuk yang teman-teman kerana itu pertanyaan mana di dalam itu dia macam tapi dalam ada itu kalau kita lagi dalam tahan dan itu lewat tujuan itu terima kamu menanam kamu ni tuan bukan kalau pada ada bag yang tuan put bag tahan put habis bulan kali put bag ni put ambil dunia habis sekolah ni mana kaya kali kita nama sehat sekarang mana ini saya kira sampai apa itu ada yang lain ini lagi api mahal ini tinggal telepon ni api akhirnya apa telepon api tu ada beli ini baru lagi apa namai api apa itu Ramalan pada pakai jaya dan nonis untuk kali tiba, karena bot kali lagi. Nama dia ini termasuknya. Apabila tiba dia ni baharu. Raja ini disediakan dulu ini. Raja ini apabila hampir biskuit, kamar kalau baris, mulai kali kali lagi. Jadi, aduh, mahal kamai, garuan nanti kita kali apa dia. Namun අපි ඉගෙන ගන්න නිසා තමයි අද අපි මෙතන මේ පාරකට ගැටුනේ. ඒ නිසා මේ දරුවෝ ඉතින් මානනාව. ඔබ රජේ පෙළපොත්තේ. දවල්වල තාත්තලා මාමලා බුදු වෙලා ඔබලන්ට බෑග් එකකුයි පුතුයි දෙන්නේ. ඒ වගේම විවිධ ආයතන අද පුරා විවිධ පොත්පත් ප්‍රදාන කරන අපි දැකලා. ඉතින් බොහෝ විට මේ වගේ ප්‍රතිඵල ගන්න ළමයි එදාම වඩා අද අඩු බවක් තියෙනවා. අද විශ්වවිද්‍යාල වුණත් අධ්‍යාපනය ලබන්නේ වැඩි පිරිසක් ගෑවුවා. බහුතරේ ගෑවුවා. ආයතනයකට ගියත් ඉහළ නිලධාරීන් බහුතරේ ගෑවුවා. ඉස්කෝලේ ගියොත් තියෙන 90ක් ඉන්නේ ගෑවුවා. ගුරු itu yang apa pilih dalam kalau dia apa ni aduan ekotri lega gelo lagi lagi sama kita panti itu kalau nak buang makan komite anak kita kerana barang perut ini kan semua pilih lagi gelo ni dia macamai kamar dalu ke मानसिक मटना मांग दिमाग है तो बहुत में बना देने का मांग දෙකක් විතර වගේ වෙනවා නේද? ඔව් 32ක් විතර වගේ වෙනවා. ඒ කාලේ අල බරාසිය තුල අපිට හම්බුනේ ඉතින් මෑතකදී ඒ වුණා ඒ අපිව මතකයි ඒ මතකය කියලා කියන්නේ ඒගොල්ලෝ අපි ගැන ගුරු ගැන ඒගොල්ලෝගේ හිතේ තිබෙනවා. ඒ කියන්නේ අපි අර සර් රජිස් සර් වගේ අපේ ඒගොල්ලන්ට යම් වැඩක් සිද්ධ වුණා, සේවාවක් සිද්ධ වුණා. ඒ වගේම අපේ මේ මුන්ති උදාන දුවලා මුන්ති වෙන සස්පෙලාගේ ඉරිදවුත් ඉන්නවා. ඒ දරුවෝ
මේ තියෙන අපේ මේ තියෙන මේ හර පද්ධතිය දැන් අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට ඒක දීලා තියෙනවා. ඉතින් අපේ සංස්කෘතිය කියන්නේ ඒකනේ. දැන් පරිත්‍යාගය කියන එකත් ඒක තමයි. හරි හොඳ ගුණ ධර්ම ඉන්න ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලන්ගේ අනාගතේ මම හිතන්නේ සාර්ථක වෙනවා අනිවාර්යෙන්ම අපිට පේනවා ඒක. මේ දරුවෝ අම්මලා තාත්තලා එක්කම ඒ දරුවන්ගේ දැන් ඉන්න තත්ත්වය එක්කම මම හිතන්නේ ඊටත් වඩා ඒගොල්ලෝගේ අනාගතේ සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඒ වගේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කියන්න මම හිතන දෙයක් නෙවෙයි සමාජයේ හොඳ මේ සමාජයේ හොඳ පුරවැසියෝ වෙන බව එක නෑ අනිවාර්යයි. අපිට ඒවා දන්නවනේ අද තියෙන සමාජය තුළ කොහොම කියන තත්ත්වය මොකද්ද කියන එක. හරි? අපි කර්මාරත්න බෞද්ධ මහත්යල ඉගෙන ගන්න කාලෙත් අපි පොත්කට සටහන් මේවා කරාද නේද මේ අපි ළමයිෝ මේ යන්න අර මේ මොනවද කරාද අපි සමානකට අපි දරුවන් කරලා තියෙනවා සම්මුති කිරින්නේ අපිට මම වයින්වත් නැත්නම් මම ඉතින් වයින් නැත්නම් මේ කිව්වා එහෙම කොටසක් හිටියා සමහර අය අපිට හම්බ වෙන සන්තෝෂය තමයි ගමන ගිහිල්ලා තියෙනවා එහෙම නැතිවත් තියෙනවා මේ ළමයි අද මේ අම්මලා තාත්තලා වගේම කලදායි පුරුෂයන් පිරිසක් මේ රටකුල ඉදිරියට එහෙම මොලගේ මේ සමාජීය ආර්ථික කටයුතු සාර්ථක කරගෙන හොඳ ජීවිතයක් ගත කරගෙන බලාපොරොත්තු වගේ දෙන එහෙම වේවා කියලා මම දෙසින් ප්‍රාර්ථනා කරනවා. අපේ මේ දරුවෝ සංවිධානයේ දරුවන්ට මේ කටයුතු සාර්ථක විදිහට වේවායි කියලා මම දෙසින් ප්‍රාර්ථනා කරනවා. බොහොම
මාර්ගයට කාර්යය මට උගන්වන්න සංකල්ප මට විශේෂයෙන්ම ලබා දුන්නත් ගුරුහරුකම් අවවාද අනුශාසනා ලබා දුන්නා ඒ කියන්නේ මම හිතන්නේ මට පළවෙනි වතාවට තමයි හම්බුනේ පාන්දරේ පස්සේ එම ගුරු මහත්මිය හමු කොටුපැත්තේ මහත්ම සත්පත් මහත්ම සත්පත් කරනවා ඒ වගේමයි 94 1100 පන්තියේ විනායක මල්ලි රජතුමා කරන මේ වැඩේට මට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කරා. ඇත්තටම මම හිතුවේ නැහැ මට අරගෙන පුළුවන් මට මේ කියලා. හේතු දෙකක්. එකක් මේ දිනවල අපොත්තුස්කල විභාගයේ ප්‍රාදේශීය එක්ස්ප්‍රෙස් කිරීමේ මධ්‍යස්ථානයේ එක දිගටම රාජකාරී වල තමයි මම නිරත වෙලා ඉන්නේ. ඊයේ පුර වෙනකන් වැඩ කරා. ඊට පස්සේ එකකින් පොඩි ටෙස්ට් එකක් නමුත් මේ උත්සවයට එන්න ඕන නිසා ඒ තුනේ ඉඳලා ඉතුරු පැය ගන්න එහෙමම ඉල්ලන්නේ නැතුව වැඩ කරා. අද උදේ ඉතින් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ වෙන මධ්‍යස්ථානවලට දීලා මම අද දවස් 12 තමයි ගෙදර. මේ ටිකේ මම හැමදාම පාන්දර 2-3ට තමයි අපි නිදියන්නේ. කොහොම නමුත් මට විශ්වාසයක් තිබුණා මම මේක ප්ලෑන් කරගෙන මේ සර්වර් කියලා තිබුණා මට මේ අවස්ථාවක් තියෙනවා සර්. යන්න ඉඩක් දෙන්න කියලා. ඒ නිසා අපි හතරෙන් කරලා එතනට හාල් කරන ඕන විදියට මේ අවස්ථාවට එන්න මම ඉදහසට ලබා ගන්නවා. අනිත් එක තමයි ඔකට බක්මැදි මම මේ පණිවිඩය එහෙම අල්ලගෙන නැහැ කියලා. බොහොම පරිස්සමෙන් නැහැ මේ අත්තක ප්‍රශ්නයක් ඇවිල්ලා මේ බෙල්ලේ ස්නායු අමාරුවට මම පොළොරේ දාන්නේ මට ඇවිදිනකොට ඉල්සෙම ගන්න බා කියලා කියන්නේ මට පරිස්සමෙන් මට වැටෙන්නේ නැතුව ඉන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ නිසායි මම මේ තමයි කියලා නෙවෙයි. බොහොම පරිස්සමෙන් ලඟින් කටයුතු කරේ. ඒ නිසා වෙන දේවල් වලට යන්නේ නැහැ. රාජකාරී කටයුතු විතරක් කරලා මේ අසරිපදත්වය සාමනය වෙනකන් ඉන්නේ. නමුත් අක්ෂරාණන්ගේ මට අර ළමා නිවාසයට යන දවසේ ආරාධනාවක් කරා. නමුත් සත්‍යතාවක් නිසා මට ඉගෙන බැරි වුණා. ඒ නිසා හිතේ ආශාවක් වුණා මම බර්තනයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් අද ආශාව ඉෂ්ට කරගන්න ලැබුණා. ඇත්තටම හරිම සන්තෝෂයි ඔයගොල්ලෝ මොනවාම සහයෝගය පිළිබඳව. මම 92 කණ්ඩායම 92 ඕලෙවල් කණ්ඩායමේ අපිත් ඔයගොල්ලෝ වගේ තමයි අර ඒ කාලේ දුරකථන සම්බන්ධතාවන තිබුණ නැති නිසා මෑතකදී තමයි ඔය යාළුවෝ දෙකක් කරගෙන වටපත් සමූහයක් හදලා අපේ මොකද ලංකාව පුරාම අපි එක පාසල ඉගෙන ගන්නකොට අපේ යහළු දෙවියෝ ලංකාව පුරාම විදේශ රටවල තමයි ඉන්නේ. ඒ කටයුතු එක්ක වෙන සමූහයන් හදලා දෙනවා. මට හරියට උමනාව තිබුණා අපිට උගන්වපු මේ ගුරු මෑණිවරුන් පිටරුනේ යමක් කරා. මම අවස්ථා කිහිපයකදී මේක කණින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට ඒ යෝජනාව නම් කරලා නමුත් තාම 11 අවස්ථර බැච් එකට ඒක තාම ගන්න බැරි වුණා. මම පෞද්ගලිකව වගේ සම්බන්ධතාවයන් තියෙන ගුරුමහත්ම මහත්මියගේ කියලා එතුමියගේ සතුටු බලපු අවස්ථා තියෙනවා. විශේෂයෙන් සර් මතකයේ අපේ චම්පා කස්තුරිය ළඟදී ටීචර් නැති වුණා. මම කොරෝනා කාලේ සහ පසු කාලයක මම කිව්වරක් මගේ පන්ති වර්ග වෙන්නේ බලන්න ගියා. ඒක නන්ද විත් විදුත් වගේ අපිට හම්බ වෙන ගුරුමහත්ම මහත්මිය ඉන්නවා. නමුත් රංජිත් සර් දැක්කේ මේ හත්පත් බලන පස්සේ අද තමයි. කතාව කියන්නේ මාකට ලබා දීම කරනවා. අපි ආදාන ඉගෙනගෙන මෙතෙන් කැමිනි අපේ ආදාන ගුරුතුමිය කියන්නේ ගුරුමෑණියන් මන්දිත් දුන්නන්නේ ආත්මා ගුරුමෑණිය කුපියානි ඒ වගේම අද මෙතෙන් කැමිනි අපේ සහෝදර සහෝදරියන් මේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපේ මහිලා සහෝදරවරු
සහෝදරයා අංගීතා සහෝදරිය ඉරේස් සහෝදරයා තුල තුමේ සහෝදරයාට විශේෂ ස්තුතිය දක්වනවා. ඒ වගේම මෙම උත්සවයට සහභාගී වන ආදි ශිෂ්‍යයන්ට විශේෂ ස්තුතිය දක්වනවා. ඉතා කෙටි කාලයක් තුළ මේ වැඩසටහන රසකන් කර ගැනීමට සංවිධායක මණ්ඩලය විශාල සමාන්තරතාවයක් එවෙන්නේ වලට ආශිර්වාද ස්තුතිය බද කරනවා. ස්තුතියි. අතිනද පටලා යමු අපි දෙදෙනා උන්චි දුවේ වාගේ සුදුදායි නම මතමෞන්නේ වෙනවගේ නිමුදා සිත අපනම් පියත එවනලි දෙකමාගේ නන්දෝලාවද කුමරෙක් වත්ගෙන ඈත දුරක ඔබ යන දිනේ හිතාගන්න බෑ බෑග් එක කොහේද හිතට වගේ අතුගුරු පාරින්ද අක්කනගෝවාගේ අතිනත පටලා මට මෞගෙවනවාගේ ඉමුදාසික අපලම් නියත දෙවනි දෙකක් වාගේ මහලුයි මා තනිවන දවසේ වාරුණි පායිත වන්නේ අනි නොතනිය මැද දුවේ වයි මට ඉදාට මම අතුගුරු පාරින්ද අක්කනගෝවාගේ අතිනත පටලා යමු අපි දෙදෙනා උන්චි දුවේ මාගේ විනෝදහක් ලොව සිටියත් කම් නැත මට මෞගෙවන වාගේ විලියෝදා සිට අප ලං වී ඇත දෙවනි දෙකක් වාගේ